මං එතන නෑ. ඔන්න බා. ලපම් මගේ දියා. මලපම් මගේ දියා. මේ හැම දෙයකටම උඹ වග කියන්න ඕනේ. උඹ වග කියන්න ඕනේ. මට එදා අශයන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්න තිබුණා කියලා ඔබට හිතෙන්න පුළුවන්. අන්න ඒ හින්දායි මම කියන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන හැමෝම නරකය නෙමෙයි කියලා. විවිධ පුද්ගලයෝ විවිධ හේතු හින්දා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. නමුත් මම එක දෙයක් කියන්න කැමතියි. එහෙම වෙන්න තමන්ගේ පැත්තෙනුත් 50%ක දායකත්වයක් තියෙන්න ඕනේ. විනෝදයි සැහැල්ලුයි කියලා මම හිතාගෙන හිටපු හුඟක් දේවල් ඉක්මනටම වෙනස් වෙන්න පටන් ගත්තා. මට කෑම බීම එපා වුණා. මට නිදා ගන්න බැරි වුණා. හැම දෙයක්ම අවුල් වෙන්න පටන් ගත්තා. මේ විදිහට වැඩි කාලයක් ඉන්න බැරි බව මට තේරුණා. හැබැයි එහෙම හිතනකොට පරක්කු වැඩි. එක දවසක් අපි තුන්දෙනා පාටියකට ගියා. Masaki. Bukut naik. Ayy, bukut naik. Bukut. Ayy, mama.
මේ ළමයා නිසල් බණ්ඩාරේ කවුද? යාළුවා. හොඳම යාළුවා. එයා අපෙන් ඉල්ලා හිටියා මේ ළමයට විතරක්ම මේක දැනගන්න ඉඩ දෙන්න කියලා. එයා පාවිච්චි කරලා තියෙන්නේ ක්‍රිස්ටල් මෙත් කියලා මත්ද්‍රව්‍යයක්. ගොඩක් අය මේකට කියන්නේ අයිස් කියලා. අයිස් කියන්නේ ලෝකේ වේගයෙන්ම හැබැයි වෙන මත්ද්‍රව්‍ය වලින් එකක්. ඒක දැන් මෙහෙත් වේගයෙන් පැතිරෙන්න පටන් ගන්නවා. 100% කෘත්‍රිමව හදපු මත්ද්‍රව්‍යයක් නිසා ඒකේ බලපෑම කෙලින් වෙන්නේ මොලේ ස්නායු වලට. ඒ හින්දා මේවා පාවිච්චි කරන අයගේ ශාරීරිකවත් මානසිකවත් සිද්ධ වෙන වෙනස්කම් අපිට ඉක්මනින් අඳුර ගන්න පුළුවන්. වෛද්‍ය පරීක්ෂණ වගේකට නිසල් දැන් ඉන්නේ හොස්පිටල් එකේ. ශරීර සෞඛ්‍ය හොඳ අතට හැරෙනකම් එයාට එහෙ ඉන්න වෙනවා. ඊට පස්සේ උසාවිය හරහා පුනරුත්ථාපනයට යවනවා. කොච්චර හොඳ පුද්ගලයෙක් වුණත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන කාටත් අන්තිමට අත් වෙන්නේ ඔය ඉරුණම තමයි. ඒ නිසා මෙයාලා සමාජගත වුණාම මේ වයින් බේරගන්න එක නීති ආරක්ෂා කරන අපේ වගේම එයාලගේ සමීපතම අය විදියට ඔයාලගෙත් වගකීමක්. නිසා පුතේ නිබල තාත්තා නැති වුණා කියන්නේ ආයිත් දෙවනි පාට ඉපදුනා කියන එක. මේක හොඳට මතක තියාගන්න පුතේ. දැන් තමයි පුතේ උඹ හරියටම ජීවිතේට මුහුණ දෙන්න පටන් ගන්නෙ. නිසා මට උඹේ හැඟීම් හොඳට තේරෙනවා පුතේ. මොකද මමත් කාලයක් උඹ ඉන්න තැන හිටියා. අන්න ඒකයි මම ඔබට මෙච්චර ආදරේ. ඔබට ඕන වෙලාවක මම ඉන්නවා නිසා. දුක් වෙන්න එපා පුතේ. දුක් වෙන්න එපා. එදා ජනක සර් කියපු දේ තේරෙන්න මට සෑහෙන කාලයක් ගියා. මේ සිද්ධිය වෙනකොට විභාගෙට තිබුණේ සුමාන 2ක වගේ කාලයක්.